කොනිචිවා අයිබෝවන් හැමෝටම ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අපි අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනවා. අද පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද වෙන්නේ? ඔව් අද මේ ඇවිල්ලා සෙනසුරාදා දවස සෙනසුරාදා අපි දෙන්නගෙම කියන්නේ අර සතිය 20 සතියක් ගෙවිලා ඔක්කොටම කලින් කියන්න ඕන. ගොඩක් කාලෙකට පස්සේ තමයි අපි මේ වීඩියෝ එකක් දාන්නේ. දන්නවනේ ඉතින් ජපානයේ කුඩ පස්සේ ජීවිතේ වාර බිසි මේ ඉඩක් ලද වෙලාවේ මේ වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්නේ. ගොඩක් කාර්යබහුල සතියක් ඉවර කරලා සෙනසුරාදා අපි දෙන්නම half day වැඩ සෙනසුරාදා දවසෙත් දැන් වෙලාව 2:40යි හරියටම ඇවිල්ලා පොඩි ඔෂයක් දාගෙන කල්පනා කරා මොකද්ද කරන්න කියලා. වැඩ ගොඩක් තියෙනවා කරන්න. කියන්නේ හෙට ඉරිදා අද මේ වරුවේ කරගන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. සතියම පිරලා තිබිච්ච ඒ වැඩ ටික කල්පනා කරගම මතක් වුණා. මේ ටික වීඩියෝ එකකුත් දැම්ම නම් අපිට ඔයාලට පෙන්වන්න තිබ්බ කියලා. එහෙනම් ගිල බලමු අද කරන්න තියෙන වැඩ ටික එකින් එක අපිත් එක්ක කරමු එහෙනම්. මුලින්ම කියන්න ගොඩක් දවසකට පස්සේ තමයි GD Japan අපි ඔයාලට මේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඇත්තටම පහුගිය කාලේ ගොඩක් කාර්යබහුල වුණා. එදිනදා කටයුතුයි වැඩ රාජකාරී ගොඩක් එක්ක කාර්යබහුල වුණ හින්දා ඇත්තටම අපිට වීඩියෝ එකක් ඔයාලට ගේන්න බැරි වුණා. ගොඩක් වීඩියෝස් තියෙනවා. වීඩියෝ කරපු ගොඩක් වීඩියෝ තියෙනවා. දැන්ටත් මේ වීඩියෝ එඩිට් කරන ගමන් තියෙන්නේ. ඉස්සරහට වීඩියෝ ගොඩක් ඔයාලට අරගෙන එන්නම්. මුලින්ම මතක් කරන්න ඕන අපිව දැනට සබස්ක්‍රයිබ් කරලා නැත්තම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න GD Japan අපිව. අපේ Facebook page එකත් GD Japan එකත් like එකක් දාන්න. Instagram account එකක් තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න. එහෙනම් අද දවසේ මේ සෙනසුරාදා හැන්දෑ වරුවේ අපි කියන්නේ හැම සතියකම මේ විදිය තමයි සෙනසුරාදා හවස කියලා කියන්නේ අපි ඉරිදා දවස ෆුල් ෆ්‍රී එකේ කොහේ හරි එක්ක ට්‍රිප් එකක් යන්න එක්ක මොනවා හරි ප්ලෑන් එකක අපි ඉන්නවා. සෙනසුරාදා හවස තමයි අපි සතියේ සියලුම වැඩ රාජකාරී කියන්නේ සතියේ තියෙන හැම දෙයක්ම අපි ප්ලෑන් කරගන්නේ මේ සෙනසුරාදා හවස් වරුවෙන් තමයි. ගිහිල්ලා බලමු කියන්නේ අපි කොහොමද සතියේ වැඩ ටික කරගන්නේ කියලා. ගිහිල්ලා බලමු එකින් එක. අද දවසේ අපේ හවස වෙන්නේ සෙනසුරාදා කියලා කියන්නේ හැම සතියෙම මෙයාට වැඩ වැඩිම දවස. සතිය දැන් අපි ජපානයේ උදේ ඉඳන් හවස් වෙනකන් රෑ වෙනකන් අපි වැඩනේ. වැඩම තමයි. ජපානය කියලා කියන්නේ වැඩ නම් වැඩ. අර හැමදාම ලංකාවේ වගේ ලංකාවේ නම් අපේ අම්ම හැමදාම උදේට බත් එක උදේ වෙද්දි උණුනේ හදලා දෙනවා. ආයේ දවල්ටත් අලුතෙන් ලොලු බත් වෙනවා. අපෝ රැටත් එහෙමයි. ජපානයේ ජීවිතේ පොඩ්ඩක් වෙනස් ඊට වඩා. අපි පුළුවන් තරම් කරන්නේ අර එක වතාවට කෑම ටික හදා ගන්නවා. දැන් සෙනසුරාදා දවසේ වයිෆ් කරන්නේ අර සතියේ දවස් 2-3කට ඒ වුණ වෙන කෑම ටික අද දවසේ එකපාරට මෙයා හදා ගන්නවා. හදලා ඉවරලා භාජන වලට වෙනම දාලා ෆීස් කරනවා. කන්න ඕන වෙද්දි දැන් හිතන්නකෝ හෙට මට කන්න හිතෙන්නේ මෙයා හදනවා. අද දවසේ පරිප්පු හදනවා, එළවලු 2-3ක් හදනවා, මස් හදනවා, මාළු හදනවා, මාළු කිරට හදනවා, මාළු මිරිසට හදනවා. එක එක විදියට ඔය 10ක් විතර හදනවා. හදලා ඉවරලා මෙයා ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. මම වැඩ ඇරලා එන වෙලාවට ගොඩක් දුරට වයිෆ් ගෙදර නැහැ. ඉතින් මට ඒ වෙලාවට කන්න හිතෙන්නේ මොකද්ද? පරිප්පුයි මට හිතෙන්නේ පරිප්පුයි මාළුයි උදාහරණයක් විදිහට මම මේ දෙක ගත්තා. දැම්මා මයික්‍රෝවේව් එකට රත් කරගත්තා. බත් එක හැමදාම ගහනවා අපි. බත් අර තියාගෙන කන්න බෑ. මට අර ලංකාවේ විදිහටම බත් එක තියාගෙන කන්න බෑ. මෙයාටත් එහෙමයි. මේ බත් එක ඩේලි අපි ගහනවා. අර එළවලු එක තමයි කන්නේ. ඒක තමයි ඉතින් මේ ජපානයේ ලයිෆ් එක. දැන් ඔයාලා ලංකාවේ ඇයට මේක හපු ගමන් මේ මොකද්ද මේ ජීවිතය කියලා හිතන නැති. හැමෝම ඉතින් මෙහෙම තමයි කරන්නේ. මේක තමයි ලේසි විදිය. ඉතින් අර කෑම වල ප්‍රෙස් ගතිය අඩුවක් නැහැ. ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අපි එක එක જાති එළවලු ටිකක් හදා ගන්නවා.
මයික්‍රෝවේව් එකට දාලා ඒ අර භාජන දිනනවා. ඒව දාන්න පුළුවන්. ඒ ෆ්‍රෙෂ් පිට කනවා වගේ හොඳට කන්න පුළුවන් මයික්‍රෝවේව් එකට දාලා. ඉතින් එක දවසකට එළවලු 4-5ක් විතර හදාගෙන ෆ්‍රිජ් එකේ දාලා රත් කරලා කනවා. එහෙම නැතුව කරන්න අමාරුයි. ඉතින් සාමාන්‍ය මම වලට ගිහිල්ලනකොට හස්බන්ඩ් ගෙදර නෑ. එතකොට අර එයාටත් ලේසි මටත් ලේසි. මටත් මහන්සි අඩුයි වැඩට ගිහිල්ලා ඇවිල්ලා උයනවට වඩා අරන් කරලා තියෙන එක ලේසි. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ වගේ වරුවක නිවාඩුවක තමයි ඔය ටික කරන්නේ. ඩේලි රූටින් එක මේක තමයි සෙනසුරාදා හවස. වයිෆ් කුස්සිය වැඩ ටික කරන අතරතුරේදී එයාට දෙන්න පුළුවන් උදව්වක් විදියට මට කරන්න පුළුවන් දේ තමයි ගෙදර පොඩ්ඩක් අස්පරස් කරලා දාන එක. එයා උයන අතරතුරේදී මම එයාට උදව්වක් විදියට ගෙදර පොඩ්ඩක් ක්ලීන් කරලා දානවා මේ විදියට. රෙදි හොදන්නයි යන්නේ. දන්නවනේ ඉතින් වැඩ කිව්වොත් ලංකාවේදී වගේම තමයි. සතියෙම ඇදපු රෙදි ටික මම වැඩට අඳින රෙදි ටික මම වෙනම තියලා තියන්නේ. අපි ඩේලි අඳින රෙදි වෙනම තියලා තියන්නේ. දෙපාරකට අද හොදන්න වෙනවනේ. දෙපාරකට හොදන්න වෙනවා. මේ පළවෙනි පාර මම වැඩට අඳින රෙදි ටික ඔක්කොම වයිෆ් එකතු කරලා තියන්නේ. ඒ ටික හොදන්න තියෙන්නේ. යන් එහෙනම් හොදලා Yan. Hොදන්නේ යා. අපේ ඩිපාර්ට්මන්ට් එකේ වෙදි හොදන්න වෙනම ලොඩ් එකක් තියෙනවා අපිට. ඒ ලොඩ් එකේ මෙන්න පෙන්නන්නේ යන්නේ. මේ කියන්නේ අපේ ලොන්ඩරියට. ජපානයේ මේ හැමදාම වගේ කොයින් ලොන්ඩරි තියෙනවා. ගොඩක් ඩිපාර්ට්මන්ට් වල අපිට වොෂින් මැෂින් එක තියාගන්න පුළුවන්. අපේ ඩිපාර්ට්මන්ට් එකේ වොෂින් මැෂින් තියාගන්න බෑ. අර පොණක් ඩිපාර්ට්මන්ට් තියෙනවා සද්දෙකින්ද වොෂින් මැෂින් තියාගන්න දෙන්නේ නැති අපේ ඩිපාර්ට්මන්ට් එකත් ඒ වගේ එකක්. ඒ හින්දාම අපිට අපේ මේ ඩිපාර්ට්මන්ට් එකට වෙනම කොයින් ලොන්ඩරි එකක් හදලා දීලා තියෙනවා. ලේසි ඉතින්. සල්ලි දැම්මා. ඉතින් ඔබ මේකට යෙන් 200ක් charge වෙනවා. අපි දැකලා නැහැ. මේ තමයි yen 180. ජපානයේ මේ 200ක් දාන්න ඕන. දාපු ගමන් ස්ටාර්ට් වෙනවා. විනාඩි 30ක්. විනාඩි 31ක් යනවා මේක හේදිලා වේලිලා ඔක්කොම වෙලා ඉන්න. අපේ තන අපේ අනිත් කඩේ කරගමු. හරි එහෙනම් අපි උයන එක චුට්ටකට නැවැත්තුවා. තව දැන් 4:04 විතර වෙලා තියෙන පරක් වෙලා එළියට යන්න ඕන. අපිට පළතුරුයි එළවලුයි ටික ගන්න ඕන. ඒව දැන් ඉවරයි. අපි පළතුරු වට්ටිය පළතුරු ඉවර වෙලා තියෙන්නේ. දැන් පළතුරුයි එළවලු ටික ගන්න තියෙනවා.
ඒ ටික අරගන්න යන්න ඕන කඩේ වහන්න කලින්. ඔයනගේ චුට්ටකට නැවැත්තුවා. දැන් අපි යන්න හදන විදියට එන්න අපිත් එක්ක යන්න. ප්ලෑන් කරගත්ත වැඩවලින් ලොකු ප්‍රමාණයක් මේ වෙද්දි ඉවර කරගෙන තියෙන්නේ. ඒ නිසා පොඩි රෙස්ට් එකක් ගන්න මම තීරණය කරා. හරි. ඔන්න උයන වැඩ ටික ඉවරයි දැන්. එළවලු ටික හැදුවා. මේ තියෙන භාජන ටික. මෙන්න මේ භාජන වල තමයි මම දාන්නේ. මෙන් කිරි එළවලුයි ඊළඟට මිරිසටයි එළවලු වර්ග 5ක් විතර හදාගත්තා. දැන් මේ ටික ෆ්‍රිජ් එකට දාලා ඊට පස්සේ රැයට ගන්න උයන්න ඕන. සතියකට ඇති වෙන්නේ කෑම හදලා ඉවරයි. ඉතින් හෙට නිවාඩු දවසනේ. අද රෑ අපි දෙන්නම ටිකක් ෆ්‍රී. සාමාන්‍යයෙන් අපි රැයට කන්නේ බර අඩු කෑම. පොඩි පොඩි කෑම රොටි, ඉදියාප්ප ඔය වගේ පොඩි දෙයක්. ඉතින් අද ඉදියාප්ප හදන්න තමයි හදන්නේ. එහෙනම් රෑ කෑමට ඉදියාප්ප හදමු. ඔන්න අද අපි පළතුරු ටික ගෙනාවා. දැන් පළතුරු වට්ටිය පිරලා තියෙන්නේ. සතියකට ඇති වෙන්න මේ පළතුරු ටික තමයි අපි කන්නේ. හරි ඔන්න අද දවසේ හවස් වරුව ගෙවුනේ අපේ මෙන්න මේ විදියට ඉස්සා සතියේ වැඩ ටික ප්ලෑන් කරගෙන ඒ ටික කරගත්තා අද දවසේදී මොනවද ඉතින් කියන්නේ සතියක් ඉවරයි මාසෙකුත් ඉවරයි ළමයි මාස හෙට අලුත් මාසේ ඉතින් අපේ channel එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් ඔයා අපේ channel එක subscribe කරලා support එකක් දෙන්න. ඒ වගේම page එක පැත්තටත් දෙන්න GD Japan අපේ page එක follow කරන්න. ඊට අමතරව Instagram පැත්තටත් ඇවිල්ලා ඒ account එක follow කරන්න. කියලා ආදරෙන් අපි ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. අපේ අලුත් වීඩියෝ එකකින් ආයි හම්බවෙමු. අද දවසට අපි ගිල්ලෙන්න. සයනාරා.